හලෝ මේ ලකා මහත්මයා නේද කතා කරන්නේ? ඕ කියන්න හෙනවා සර්. අපි මේ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා යන්න ලීසින් එකේ. සර් කියන්න සර්. ඔබතුමා අපිට රික්වෙස්ට් එකක් දාලා තිබ්බ නේද? මාස 6ක ලීසින් සහන කාලයක් ඉල්ලලා. අනේ ඔව් සර් දන්නේ ඉතින් පහුගිය ටිකේ නන්නත්තර වුණානේ සර්. මේ මොකද දන්නේ ඒ වැඩේ නේ සර්. ඒ සතුටුදායක ආරංචිය කියන්න තමයි මම මේ ගත්තේ. ඔයාගේ රික්වෙස්ට් එක ඇප්‍රූවල් වෙලා ඇවිල්ලා තියෙනවා අපේ හෙඩ් ඔෆිස් එකෙන්. අනේ ලොකු දෙයක් සර්. පින් සිද්ධ වෙනවා හරි ඒකේ මේකක් නෑ. සර් ඒකත් එක මම මේ තව පොඩි දෙයක් මතක් කරන්න ගත්තේ. සර් ඔය මාස 6ක වාරික නොගෙව ඉන්නකොට ඒකට පොඩි පොලියක් ඇඩ් වෙනවා සර්. ඒක සාමාන්‍යයෙන් සර්ගේ වාරික දෙකක විතර පොඩි මුදලක්. අම්මට සිරි. හැබැයි සර් එහෙම අමාරු නම් තව ඔප්ෂන් එකක් තියෙනවා. ඒ මොකද්ද සර්? සර්ගේ හිඟ වාරික ඔක්කොම ටික මේ දෙසැම්බර් වෙද්දි දාලා ඉවර කරන්න පුළුවන් නම් සර්ට කිසි පොලියක් ඇඩ් වෙන්නේ නැහැ. සර්ට හිතන විදියට කොහොමද හොඳ? මට නම් හිතෙන්නේ සර් සර්ලා ඇවිල්ලා අපිට ඇරලා ගියා නම් ඌට වඩා හොඳයි.